අයිබෝන් දුවල පුතාලා හැමෝටම මම අද කියලා දෙන්න යන්නේ පදාර්ථයේ අසන්තත ස්වභාවය පිළිබඳ කරන පොඩි පරීක්ෂණයක් ගැන. ඉතින් ඔයාලා දන්නවා පදාර්ථයේ අසන්තත ස්වභාවය කියන්නේ මොකක්ද කියලා. පදාර්ථයේ අංශු වලින් තිබීමත් එම අංශු අතර අවකාශ පැවතීමත් අපි කියනවා පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියලා. දැන් ඔයාලා දන්නවා ඒ යටතේ ඝන පදාර්ථයේ අසන්තත ස්වභාවය, එතකොට ද්‍රව පදාර්ථයේ අසන්තත ස්වභාවය, ඒ දෙකම ඔයාලා ඉගෙනගෙන ඇති. අද කියලා දෙන්න යන්නේ වායු පදාර්ථයේ අසන්තත ස්වභාවය සඳහා සිදු කරන පරීක්ෂණයක්. මේක තියෙන්නේ 8 ශ්‍රේණියේ විද්‍යාව පෙළ පොතේ ගුරු ආදර්ශනයක් විදිහට. ඉතින් මේ පරීක්ෂණයේ තියෙන්නේ පුතේ ඔයාට දුඹුරු පැහැති නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව හදාගන්න විදිහ තමයි තියෙන්නේ. ඒකට ඕන දෙනවා වායු සරා දෙකක්. ඒ වායු සරා දෙක පුතේ ප්‍රමාණයෙන් සමාන. ඒ කියන්නේ එකම පරිමාව තියෙන වායු සරා දෙකක් ඕනේ ගන්න. එකක් මත එකක් තැබුවට පස්සේ වාතය කාන්දු නොවන ආකාරයේ වායු සරා දෙකක් තමයි මේ සඳහා ගන්න ඕන. ඉතින් මම මේ පරීක්ෂණයට නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදාගන්න අරගෙන තියෙනවා කොපර් කැබලි තව සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයයි. දැන් මම පහළ ඇති වායු සරාවට කොපර් කැබලි එකතු කරලා ඒකටම සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරනවා. සාමාන්‍යයෙන් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය පොඩි ප්‍රමාණයක් එකතු කරාම ඇති දුවේ පුතේ මේක කරන්න ඕනේ ගුරු ආදර්ශනයක් විදියට. ඒකට හේතුව නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වාතය හානි කරයි නිසා මේක අනිවාර්යෙන් මේ පරීක්ෂණය සිදු කරන්න ඕනේ ගුරු ආදර්ශනයක් විදියට. ඒ නිසා තමයි අද මම මේ පරීක්ෂණය ඔයාලට මේ විදියට අරගෙන ආවේ. ඔන්න මම පහළ ඇති වායු සරාවට කොපර් කැබලි වලට නයිට්‍රික් අම්ලය එකතු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔයාට පේනවා පහළ ඇති වායු සරාවේ දුඹුරු පැහැති නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වාතය එකතු වෙනවා. දැන් මෙම වායු සරාව මතින් ඒහා සමාන පරිමාවක් ඇති අනිකුත් වායු සරාව උඩුකුරු කරලා මේකේ කට මතින් තැබුවා. ඔබට දන්නවා පහළ වායු සරාවේ තියෙන දුඹුරු පැහැති නයිට්‍රජන් ඩයොක්සයිඩ් වාතය ක්‍රමයෙන් ඉහළ වායු සරාවට ගමන් කරනවා. දැන් බලන්න ඉහළ වායු සරාවේ තිබුණේ සාමාන්‍ය වාතය. සාමාන්‍ය වාතයේ අංශු අතර අවකාශ පැවතියා. එහෙනම් අපි කියනවා වාතය අසන්තතයි කියලා. අසන්තතික ස්වභාවය කියලා. දැන් ඉහළ වායු සරාවේ අංශු අතරට පහළ වායු සරාවේ ඇති දුඹුරු පැහැති නයිට්‍රජන් ඩයොක්සයිඩ් වාතය ගමන් කළා. ක්‍රමයෙන් වායු සරා දෙක පුරාම දුඹුරු පැහැයක් දිස් වෙන්න ගත්තා. එහෙනම් දුවේ පුතේ ඔයා දන්නවා වායු පදාර්ථය අසන්තතිකයි කියලා. මීට අමතරව පුළුවන් ඔබට පුතේ වායු පදාර්ථයේ අසන්තත ස්වභාවය පැහැදිලි කරන්න හඳුන් කූරක දුම වායු සරාවක පුරාම පැතිරීම, ඒ වගේම හඳුන් කූරක දුම කාමරයේ පුරාම පැතිරීම, ඒ වගේම තමයි සුවඳ විලවන එක සුවඳ කාමරයේ පුරාම පැතිරෙන්නේ වාතයේ අසන්තත ස්වභාවය නිසා. ඒ කියන්නේ වායු අංශු අතරට හඳුන් කූරු දුමේ අංශු, එහෙම නැත්නම් වායු අංශු අතරට සුවඳ විලවුන් අංශු ගමන් කිරීම නිසා. ආපහු පරීක්ෂණයක් අරගෙන ඔයාලා හමු වෙන්න එන්නම්. එහෙනම් මං හිතනවා මේක තේරුණා කියලා. හැමෝටම